කුමාරගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද මම ඔයාලට මේ වීඩියෝෙන් කියලා දෙන්නේ කොහොමද ලේසියෙන් thumbnail එක හදාගන්නේ කියලා. ඔයාලා මුලින් Play Store app එකට යන්න. ගිහිල්ලා මෙන්න මේ Pixel Lab app එක ඔයාලා install කරගන්න. මම මේ app එක install කරගෙන තියෙන්නේ. හරි අපි එහෙනම් බලමු කොහොමද ලේසියෙන් thumbnail එක හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් Pixel Lab app එක open වෙනවා. ඊට පස්සේ නම් dot තුනක් තියෙනවා එතනට යන්න. ඊට පස්සේ use image from gallery කියලා තියෙනවා එතනට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් gallery එකෙන් මෙන්න මේ විදිහට thumbnail එකේ background එකට කැමති ෆොටෝ එක මෙන්න මේ select කරගන්න. මෙන්න මේ විදිහටම download කරගත්ත ෆොටෝ එක මෙතන select කරගන්න. හරි. හරි වුණාද අපි දැන් background එකේ ෆොටෝ එක select කරලා يعني අපි දැන් ඒක select කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට දැන් text එකක් add කරගන්න. මේ විදිහට. ඉතින් මම video editing thumbnail එක හදන්න හැදුවේ. මම text එකට දාගන්නම්. 2025 new video editing කියලා. හරි. ඔන්න දැන් මම මේක 2025 කියලා දාගත්තා. ඊට පස්සේ අපිට මෙන්න මෙතනින් පුළුවන් මෙන්න මේකේ size එක මේ අඩු වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මේකට අපිට පුළුවන් මේ يعني මේ 2025 කියන ඒකේ background එක black කරගන්න. මේ විදිහට. ඊට පස්සේ මේකට font එකක් add කරගන්න පුළුවන්. මේ විදිහට font එක add කරගන්න පුළුවන්. හරි. මම මේකට font එකත් add කරගත්තා. ඊට පස්සේ අපිට මේ color එක වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට color එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ හරි. ඒක හදාගෙන ඉවරයි. අපි දැන් මේ 2025 කියන එක ෆොන්ට් එකක් දාලා color එක වෙනස් කරගෙන හදාගෙන ඉවරයි. ඊට පස්සේ බලමු 2025 video editing කියලා මම දාන්න බැලුවේ. අපි දැන් දාමු video editing කියලා. හරි. මම දැන් මෙතන මම සර්ච් කරනවා වීඩියෝ කියලා. වීඩියෝ කියන එක වෙනම දාලා එඩිටින් කියන එක වෙනම දානවා. ඊට පස්සේ අපිට දැන් මේ වීඩියෝ කියන එක අපිට මේ විදිහට ලොක් කරගන්න පුළුවන් මේ සයිට් කියන එකෙන්. මේ විදිහට. හරි. මම දැන් මේක මෙතන දාගත්තා. ඊට පස්සේ මම දැන් මේකේ background එක මේ විදිහට එකත් අර වගේ කළු පාට කරා. ඊට පස්සේ මෙතන ෆොන්ට් එකක් දාගන්න පුළුවන් අපිට ඉස්සෙල්ලා අර දාගත්තා වගේ මේ විදිහට. හරි. මම දැන් මේකට ෆොන්ට් එකත් ඇඩ් කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනින් මෙන්න මේකේ මෙන්න මේ විදිහට අකුරු පැත්තට තියෙන විදිහ හදාගන්න පුළුවන්. හරි. අපිට මේකට කලර් එකක් දාගමු කරේ කියන්නේ white නේ තියෙන්නේ. හරි. මෙන්න මේ කලර් එක චේන්ජ් කරගත්තා. හරි. ඔන්න අපි වීඩියෝ කියන කැලලත් එඩිට් කරගෙන ඉවරයි. අපි දැන් දාමු වීඩියෝ එඩිටින් කියලා. හරි. ඒකත් අපි මේ එඩිට් කරගත්තා වගේම එඩිට් කරගමු. මේ විදිහට. මේ size එක වෙනස් කරගන්න මේ විදිහට. ඊපස්සේ background එක දාගමු.
පස්සේ ෆොන්ට් එකක් දාගමු. අපිට මෙන්න මෙතන මේක රොටේට් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔන්න මෙන්න මේකත් ඒ විදිහට පුළුවන්. මෙන්න මේ විදිහට මේකත් අර හැම එකම අපි ගානට හදාගමු. හරි. ඔන්න දැන් අපි මේකේ සර්ච් කරන දේවල් දාගෙන ඉවරයි. ඊට පස්සේ දැන් අපි දැන් වීඩියෝ එක කරන මේ ඇප් එකේ ලෝගෝ එක දැන් දාගමු. ඉතින් මම මේකට දාන්න හිතන් ඉන්නේ CapCut එකේ ලෝගෝ එක. මම මෙන්න මේ විදිහට මෙන්න මෙතනට ගිහිල්ලා එතන මෙන්න ඉන්පෝට් කියන තැනට ගිහිල්ලා ගැලරි එකට යනවා. ඊට පස්සේ මගේ මේ ඩවුන්ලෝඩ් කියන තැනට යනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට පුළුවන් අපිට ඒකේ ලෝගෝ එක දාගන්න CapCut එකේ. හරි. ඔන්න දැන් මම CapCut එකේ ලෝගෝ එක දාගත්තා. ඊට පස්සේ අපිට මෙන්න මෙතනින් පුළුවන් CapCut එකේ ලෝගෝ එක කියන්නේ සයිස් එක දැන් මේක ලොකුයිනේ. මේ සයිස් එක වෙන මේ විදිහට පොඩි කරගන්න. හරි. දැන් මම ලෝගෝ එක දාලා ලෝගෝ එකේ සයිස් එක මෙහෙට පොඩි කරගත්තා. හරි. අපිට මේ ලෝගෝ එක උනන් 3D කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න මෙතනින් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඔන්න දැන් මේ ලෝගෝ එක ඇඩ් කරගත්තා. අපිට මෙන්න මේ අපි දැන් සර්ච් කරපුවා අපිට ඕන නම් ඒවා 3D කරන්න පුළුවන් මෙන්න මෙතනින්. 3D විදිහට දාගන්නවා නම් මෙන්න මෙහෙම පුළුවන්. 3D විදිහට දාගන්නම් එඩිටින් කියන එකයි 2025 කියන එකයි මෙන්න මේ විදිහට. හරි. ඒකට පොඩ්ඩක් ලස්සනයි. මේ එඩිටින් 2025 කියන පොඩ්ඩක් අන්න හරි. දැන් අපි දාගත්තා 2025 වීඩියෝ එඩිටින් කියලා. CapCut එකේ ලෝගෝ එක දාගත්තා. ඉතින් මේකේ තව හදන්න පුළුවන් ලස්සනට ස්ටිකර් ඇඩ් කරන්න පුළුවන් මෙතනින් මෙන්න මේ විදිහට. හරි. අපිට පුළුවන් ඊට පස්සේ මෙන්න මෙතන කොනේ මෙන්න මේ අයිකන් එකට ගිහිල්ලා මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ ඒක අර පොඩ්ඩක් ඩාර්ක් විදිහට දාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ ඒක අපිට ඕනි ගානට වෙන විදිහට හදා ගන්න පුළුවන්. හරි. අපිට මේ තව වැඩ කරන්න පුළුවන් මේ අපිට පුළුවන් මේකත් අපි 3D කරගමු මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ ඉතින් අපිට මෙතනින් කැමති ඒ කියන්නේ දැන් මේවට දැන් මේ පුතා ෆොන්ට් හරි නැත්නම් අපිට පුළුවන් මෙතනින් ෆොන්ට් එක සිලෙක්ට් කරගන්න මෙන්න මේ විදිහට. ෆොන්ට් එක සිලෙක්ට් කරගන්න පස්සේ මෙතන ෆොන්ට් ගොඩක් තියෙනවා. ඉංග්‍රීසි ඒවා ටැමිල් ඒවා ඔක්කොම තියෙනවා මෙතන.
ඉතින් විශේෂයෙන් කියනවා නම් මේ thumbnail එකට සිංහල අකුරු දානවා නම් මේ ඉංග්‍රීසි ෆොන්ට් හරියන්නේ නැහැ. ඒකට දාන්න ඕන මෙන්න මේ ටැමිල් ෆොන්ට් දාන්න ඕන. ඒවට සිංහල ෆොන්ට් හරියන්නේ නැහැ. ටැමිල් ෆොන්ට් තමයි දාන්න. මේ සිංහල ෆොන්ට් නෙමෙයි මේ ඉංග්‍රීසි ෆොන්ට් හරියන්නේ නැහැ. ටැමිල් ෆොන්ට් තමයි දාන්න ඕන. හරි. හරි. ඊට පස්සේ අපි දැන් මේ හදාගත්ත thumbnail එක ඉතින් මේ යට පොඩ්ඩක් හිස් වගේ. ඉතින් ඒකින්ද අපි යට දාගමු මොබයිල් වීඩියෝ එඩිට් කියලා. ඒකත් අර විදිහටම දාගමු. ඊට පස්සේ මේක වෙන මේ විදිහට මෙතනින් ලොක් කරගමු. හරි. ඊට පස්සේ ඒකට අපි බෑග්ග්‍රවුන්ඩ් එක දාගමු. ඊට පස්සේ ෆොන්ට් ඇඩ් කරගන්න පුළුවන්. ෆොන්ට් ඇඩ් කරගමු. හරි. අපි කලර් එක චේන්ජ් කරගමු මේ විදිහට. හරි. දැන් මොබයිල් එකෙන් කැලේ දාගත්තා. අපි ඊට පස්සේ දාමු වීඩියෝ එඩිට් කියලා. හරි මේකත් අපි ඉස්සෙල්ලා වගේම හදාගමු. මේ විදිහට අපිට කැමති ගානකින් ලොක් කරගන්න පුළුවන් මේක. ඊට පස්සේ අපි දැන් මේකට බෑග්ග්‍රවුන්ඩ් ඇඩ් කරගමු. ඊට පස්සේ ෆොන්ට් එකක් දාගමු. අර එකම ෆොන්ට් එක දාන්න ඕනේ. ඉතින් අපිට ඉතින් අර මේ මාරු කරලා දාන්න පුළුවන් අපි. ඒතකොට ලස්සනයි. ඒ කියන්නේ හැම එකම එකම දාන්න නැතුව මාරු කරලා දාන්න පුළුවන්. මේ විදිහට. අපි දැන් මේකට කලර් එකක් දාගමු. දැන් අපි මොබයිල් වීඩියෝ කියන එකත් හරි. දැන් එඩිට් කියන එක දාමු. හරි. ඒකත් අපි අරක වගේම හදාගමු. පොඩ්ඩක් ලං කරගමු. මේකට බෑග්ග්‍රවුන්ඩ් එක දාගමු ඊට පස්සේ. හරි. ඊපස්සේ ෆොන්ට් එකක් දාගමු. ඊට පස්සේ කලර් එක දාගමු. හරි. ඉතින් මෙන්න මේක තමයි ලේසියෙන් thumbnail එක හදාගන්නේ Pixel Lab එකෙන්. මම හිතනවා ඔයාලට මම කියපු දේ තේරෙන්නේ නැති කියලා. හරි. ඊට පස්සේ ඉතින් අපිට පුළුවන් මේ තව ෆොටෝ සෙට් කරගන්න. ඊට පස්සේ ලෝගෝ ඇඩ් කරගන්න පුළුවන්. තව ඕන සර්ච් කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් පුළුවන්. හරි. ඉතින් අපිට පුළුවන් මේ thumbnail එකට අවශ්‍ය කරන ලෝගෝ ඒ වගේම මේ බෑග්ග්‍රවුන්ඩ් එක සයිට් වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්තම් ඔයාලට මේ ඔයාලා ගැලරි එකේ තියෙන ඒවා දාගන්න පුළුවන් මේ මං කියන්නේ මේ බැනර් එකට. ඉතින් මෙන්න මේක තමයි Pixel Lab එකෙන් ලේසියෙන්ම thumbnail එක හදාගන්න. ඉතින් අපිට මේ වීඩියෝ හොඳට මේක හදාගන්න පුළුවන්. මම මේ වලට මේ කෙටියෙන් කියලා දුන්නේ හදන හැටි. හරි. අපි දැන් බලමු මේක එක්ස්පෝර්ට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ 33 ආයි ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා export image කියලා මේ හතරවෙනියට. ඔයාලා මෙන්න මේ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා save to gallery කියලා. අන්න ඒ විදිහට තමයි අපි හදාගත්ත thumbnail එක ලේසියෙන්ම අපේ gallery එකට save කරගන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මම කියලා දීපු දේ තේරෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ like එකක් දාන්න, channel එක subscribe කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.